දිනෙන් දින අපයෝජන වාර්තා වීමේ වර්ධනය දැකීම ඇත්ත වශයෙන්ම සතුටට කරුණක්. මා කිව්වේ වාර්තා වීමේ වර්ධනයක් දැකීම සතුටට කරුණක් කියලා. එයින් පෙනෙන්නේ සමාජයේ එඩිතර වීමක් සහ රැකවරණයේ සාධාරණත්වයේ පතා නීතියට යොමු වීමක්. මෙවන් වෙනස් වීමක් ලබන්න මාධ්‍ය විශාල මෙහෙවරක් කර තිබේ. මන්ද මෙම සිදුවීම් ප්‍රසිද්ධ වීමෙන් ජනතාවගේ සිත තුළ ඇති ලිඳේ ඉන්න ගෙම්බාගේ මානසිකත්වය වෙනස් කර ඇත. කොච්චර දේවල් මේ ජනමාධ්‍ය වලින් පණිවිඩයක් දෙන්න පුළුවන්ද මේ අපේ රකින්න ඕනේ මේ විශේෂිත කණ්ඩායම් දෙක වෙනුවෙන්. මේ ජනමාධ්‍ය ඒ කිසි දෙයක් ඉටු කරන්නේ නැහැ. ඇත්තටම අපි බොහොම කනගාටු වෙනවා. මීට වඩා යුග මෙහෙවරක් කරන්නට ජනමාධ්‍යයට හැකියාවක් තියෙන්නට ඕනේ. ජනමාධ්‍ය කවුරු හරි නරක දෙයක් කරොත් ඒක තමයි වැඩියෙන් උලුප්පලා දක්වන්නේ. විශේෂයෙන්ම අද ගරු තිස්ස කරලියද්ද ඇමතිතුමනි මේක පෞද්ගලික දෙයක් විදිහට ගන්න එපා. අද කාන්තා අමාත්‍යාංශය බලන්න. කාන්තා අමාත්‍යාංශයේ ඇමතිතුමත් පුරුෂ පාර්ශවයෙන් නියෝජ්‍ය ඇමතිතුමත් පුරුෂ පාර්ශවයෙන් ආණ්ඩු පක්ෂයෙන් කාන්තා 8 දෙනෙක් ඉද්දී ගරු පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියට අමාත්‍යාංශයක් තියෙනවා, සුමේධා ජයසේන මැතිණියට අමාත්‍යාංශයක් තියෙනවා. සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ මැතිණිය කියන්නේ වෛද්‍යවරියක් කියන මේ රටේ ප්‍රජාවට සුවිශේෂී සේවාවක් කරපු පුද්ගලෙක්. ඇයට අඩුම වශයෙන් නියෝජ්‍ය ඇමති ධූරයක් දෙන්න බැරි වුණාද ගරු නියෝජ්‍ය කතානායකතුමා අමාත්‍යසේ? මේක පිරිමියෙක්ද ගැහණියක්ද කියන එක නෙවෙයි විෂය. ඇමතිත් පිරිමි, නියෝජ්‍ය ඇමතිත් පිරිමි. ඊයේ පෙරේදා පිරිමි ලේකම්වරයෙකුත් මං ඉල්ලාගත්තේ මේ කාන්තා නිලධාරිනියන්ට බැන්නාම මේක කාන්තා හිංසනයක් වෙනවා. අපේ රටේ කාන්තාවන්ට අනික් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට අපචාර හිංසන සිද්ධ වුණාට ඉහළ සමතෙන් අපේ ලංකාවේ තියෙන එක නෑ කියන්න බෑ. රටේ සමස්ත ජනගහනයෙන් අඩකටත් වැඩි කාන්තාවෝ කියන තැන අද කී දෙනාද ඉන්නේ මේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ කාර්යක සභාව වෙලාවේ කතා කරන්නේ? What is the point of order? Mrs. Rosie Senanayake and Mrs. Talata Atukorala is blaming that there is no proper representation of women. That is point of that is not a point of order. මේ ගැන මොකක් හරි තීරණයක් ඉස්සරළම ඔබතුමාට ගන්න වෙනවා. අපි කතා කරන්න නැකිට ගමන්ම විශේෂයෙන්ම මේ මම මෙතුමාගේ හිංසනයට තමයි මම මුලින්ම ලක් වෙන්නේ. මාව තමයි පේන්නේ. ඉතින් අපිට මේ කතා කරන්න තියෙන තැනවත් කතා කරන්න දෙන්නේ නැත්තා. නිතරම මේ අස්සර් മന്ത്രിතුමාට මේ කාන්තා മന്ത്രിවරියෝ කතා කරන එක පෙන්වන්න බැරි නම් ඔබතුමා ඒ ගැන යම්කිසි තීන්දුවක් ගන්න.